ඒ මේක දෙන්න තුන්දෙනා වෙන්නේ කවද්ද? දැනටවත් ටූලේට් නේ. Aşık mı? Ekranında mı? Dinlik mi? මං හිතන් ඉන්නේ බරට 7 මාසයක් පිරුණාට පස්සේ ලොක්කිව අපේ ගෙදර එක්කන් යන්නම් කියලා. මට වුණත් ඉතින් එහෙ එක්ක ගිය හැකි. කුළුඳුල් දරුවෝනේ. ඔය ඉතින් පස්සේ කතා කරගන්න. ඉතින් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. අපි සුනිල් අම්මත් අපේ ගෙදර එක්කන් යමු. එතකොට අක්කේ නිදිනන්ත තව පිටු දෙකයි. චුට්ටක් ඉන්නකෝ. අපි දැන් කියවන අපේ ජීවිත කතාවේ පොත. මට හරි බයයි. බයයි? ඒ මොකද? බබාලා හම්බුණාට පස්සේ මට ආදරේ නැති වෙයි කියලා. බාගෙට නෙවෙයි හොඳටම පිස්සු. දැන් මේ දෙන්න හොඳට නිදි ඇතිනේ. මේ ඇත්තටම අපි මොනවාද මේ දෙන්නට දාන නම්? අපි ලයිස්තුවක් ලියමුනේ. මගේ පුතාට දානවා මං තීරණය කරලා ඉවරයි. එතකොට වෙලාවට දෙන අකුරින් නෙමෙයිද නම දාන්නේ? අපේ අම්මා මට නම් දැන් මේ වෙලාව බලලා මේ මං හොඳට ඉන්න රජෙක් වගේ. දැන් මොකක්ද ඇත්තටම දාන නම? මගේ පුතාට මම දාන්නේ අමෝත් කියලා. මගේ දුවට මම දාන්නේ මෙත්තා. ලස්සනයිනේ. ලස්සනයි. ඩාන්සින් වල පොඩි බ්‍රේක් එකක් ගන්න බලන්න. මේ අහන්නකො පැටියෝ. ඩාන්සින් කියන්නේ එක්සර්සයිස් එකක්. ඉස්සර කාලේ බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලාට පිටි කොටන්න දෙනවා. එතකොට ඇඳවල් යට නැවි නැවි අස් කරන්න දෙනවා. ගෙවල් අතුපතු ගන්න දෙනවා. ඒ සේරම කරන්නේ බබාලා හම්බ වෙන එක ලේසි කරන්න. ඩාන්සින් වලින් උත් කරන්නේ ඒකම තමයි. අනේ මන්ද. මේ අහන්නකෝ. මම දෙයක් කරන්නේ හොඳට දැනගෙන. හරි අපි ඕනනම් ડોක්ටර්ගෙන් අහමුකෝ. ඔයාට ගෙනාවේ. ඇති? ඇති. ඔයා බොත්. රස නැද්ද?
රසයි. මට බොන්න බෑ. කෝ අම්මලා? අම්මාගේ කමලව පන්සලෙන් ගිහින් දැම්මා. තව ටිකකින් ගිහිල්ලා අරන් එනවා. ඒ ප්‍රණීති සනීපවද? මං කියන්න හිටියේ මොකද්ද? ඔයා ඉතින් කලබල වෙනවානේ. නැහැ මොකද්ද? අද මාර වැඩක් වුණානේ. කොහෙද මිනිස්සු යන්නේ? වාහන පදින්න නැත්නම් යන්න ඕන පස්සේ සාපෝටින් අපිට ඉවරයිනේ. වහින්න. හොරි නෑ වහින්න. වහින්න. කොහෙද? ඔයාට අමාරුවක් නැහැ නේ? නෑ. අපි ડોක්ටර් හම්බෙන්න යන්න. නිකමට ගිහිල්ලා කියමු. පිස්සුද? අම්මට කියමුද? පිස්සුද මේක? අම්මා තොයිලකට ලෑස්ති වෙයි. ප්‍රණීති ඔයා බාත්රූම් එකේද? ප්‍රණීති මොකද උනේ? එන්න වික්මට. Ha 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 ha.